එතකොට ඒගොල්ලෝ රුපියල් 4600ට පෝෂන් එක දීලා තියෙන්නේ ග්‍රෑම් 2038යි. මේක නම් හැබැයි රුපියල් 1300ට වර්ත් කියලා මම හිතන්නේ නැහැ. මේක මේ පෝෂන් එකක් මදි 1300ට. පෝෂන් එකත් පොඩ්ඩක් මදි, ටේස්ට් එකත් පොඩ්ඩක් අඩුයි වගේ සාමාන්‍ය කොත්තකට වඩා. එතකොට මම විනි රෙස්ටුරන්ට් එකෙන් ගත්තා චිකන් ආසුකුරන්නයක්, ඒ වගේම සීෆුඩ් ෆ්‍රයිඩ් රයිස් එකක්, ඒ වගේම චිකන් කොත්තු එකක් ගෙනල්ලා තියෙනවා. කොත්තු නම් ඇත්තටම මේ කලර් එක පොඩ්ඩක් මදි වගේ. බලමු ටේස්ට් එක කොහොමද දන්නේ. හරිනම් අපි මේ තුනෙන් පෝෂන් එක බලමු. එතකොට ඒගොල්ලෝ රුපියල් 4600ට පෝෂන් එක දීලා තියෙන්නේ ග්‍රෑම් 2038යි. එතකොට ඉතින් චිකන් ආසුකුරන්න එක වුණා රුපියල් 1690. ඒ වගේම ෆ්‍රයිඩ් රයිස් එක වුණා රුපියල් 1550. එතකොට චිකන් කොත්තු වුණා රුපියල් 1350. මේක නම් හැබැයි රුපියල් 1300ට වර්ත් කියලා මම හිතන්නේ නැහැ. මේක මේ පෝෂන් එකක් මදි 1300ට. හරි කොහොම හරි අපි try කරලා බලමු ටේස්ට් එක කොහොමද කියලා. හරි එතකොට මම මිනි එකේ නාසි ග්‍රාන් එකයි සීෆුඩ් රයිස් එකයි කොත්තුයි තුනම try කරා. ෆ්‍රයිඩ් රයිස් එක නම් ඇත්තට ලොකු අවුලක් නැහැ. ඒක ඇත්තට හොඳයි. මේ සීෆුඩ් කියලා එකේ තියෙන ಜಾති දෙකයි. නාසි ග්‍රාන් එකත් ඇත්තට හොඳයි. ඒක පොඩ්ඩක් ස්වීට් ගතිය වැඩි වගේ. අවුලක් නැහැ. ඒක ඇත්තට හොඳයි. කොත්තු පැත්තරවත් නම් කොත්තු ඇත්තට පෝෂන් එකත් පොඩ්ඩක් මදි, ටේස්ට් එකත් පොඩ්ඩක් අඩුයි වගේ සාමාන්‍ය කොත්තුකට වඩා. එහෙනම් ඉතින් මම රෙකමන්ඩ් කරන්නේ සීෆුඩ් රයිස් එකයි නාසි ග්‍රාන් එකයි විතරයි.